Hari bang, sama tamai. Tempat tuh, bela hinna wage ada deh kenapa tang? Lajja ini. Belan nene aku mange gitu pana wage adare kara. Bawa wage gong harakek kago. Mama හැමදාම හිතුවේ ඒකී මගේ අනාගතය ගැන. බලියව දන්නේ නෑනේ. ලස්සන කසාදියක් බඳලා ළමයි හදන් සතුටින් ජීවත් වෙන්න. යකෝ ළමයි හදන්නත් හිතුවද? ඒ හැමදේම සුණු ඉසුණු වෙලා ගියා. ඇයි සෙව්වන් දෙහිම කරේ? මේ අසාද බඳිනවා කියලා කියන්නේ සතුටින් ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකෙත් පොඩි අඳුරු පැත්තක් තියෙනවා. අනේ මේ බම්බු යකෝ තමන් ආදරය කරන කෙල්ලම කසාද බැඳලා ළමයි හදන් ඉන්නවා වගේ වෙන සතුටක් කොහෙන්ද බං? මොඩයක් අර බලපන් අතන බලපන් අර මොකද්ද? බලපන් අර අතන ඉන්න කපල් එක කොච්චර සතුටින් ඉන්නේ නේ? ඒ සතුට මූණු වලින්ම පේනවා. බලපන්. මේ බොයි කියන විදියට කසාද බඳිනවා කියලා කියන එක එච්චර සුන්දර දෙයක් නෙමෙයි මෝඩියෝ. අනේ ඵලයන් බයි යන්න මොකද දන්නවද මං ඒවා වරෙන් ගන්න ඔබට පෙන්නන්න වරෙන්. කොහේ යන්නේ? වරෙන් කොහෙද පෙන්නන්න වරෙන්. මම ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් ඒ කපල් එක කොච්චර සතුටින් ඉන්නේ කියලා. වරෙන් ය. වරෙන්. දහසක් පැතුම් මහදේ සිර කොට තබා මා පෙම් කලේ සිතින් අයියේ මේ බබා පොඩ්ඩක් ඉන්නකෝ. විකාරදානේ රස්තියදුකාරත් එක්ක කතා කරන්න. නෑ බබා අර මල්ලි කතා කරනකොට පොඩ්ඩක් මොකක් හරි අහන්න වෙන්නේ නැති මං ගිහින් එන්න. ඔයාලට දැන් මට වඩා එක එක කතාවට යන එකද ලොකු. හරි හරියනේ මං මුන්ව දන්නෙත් නෑ පොඩ්ඩක් ඉන්න මොකක් හරි අහන්නනේ කතා කරනවා ඇත්ත මං බලලා එන්නම් ඉතින්. බලන්න ඔයාලට මම දැන් කිව්වනේ. අහන්න දෙයක් නෑ. මොකක් හරි අවුලක් තින්නේ. කාර්දන දැක්කනේ කපලේ කොච්චර හොඳින් හිටියද කියලා. කාර්ගෙ නැති නෑ. වත්තන්නනේ. ඔයාලට තේරුම් ගන්න බැරිද එකපාරක් කිව්වා. දැන් මං වාගෙන විදිහට දින්න ඕන. එහෙමද? එහෙනම් තමුසුන් එක්කම ඉන්නවා. අද මේ සම්බන්ධ ඉවරයි. නැත්නම් මල්ලි පොඩ්ඩක් ගෑනුනේ මේ. දැන් මොකටද කතා කරන්නේ? මේ පොඩි ප්‍රශ්නයකට උත්තරයක් දැනගන්න කතා කරේ අයියේ නේ. උත්තරය හම්බුණා අයියේ. thank you. okay. මේ ඔයි ඇත්තටම අර මොකක් අහන්නද බං ආවේ? තමන් ආදරය කරන කෙල්ල කසාද බඳින එක. ඔව් ඉතින් නේද ජීවිතේ සතුටින් ඉන්න එක කියලා තමයි අහන්න ආවේ. මේ අරුගේ ඔළුව කොහෙද වෙයිද? මොඩයක්